හායි යාළුවනේ, අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ e-commerce වෙබ්සයිට් එකක් හදන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. මම කලින් වීඩියෝ එකකදී කතා කරා කොහොමද responsive sign up sign in page එකක් හදාගන්නේ කියලා. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද මේ page එකේ processing සහ input validation කොහොමද වෙන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද මේකේ input validation වෙන්නේ කියලා. හරි, අපි දැන් බලමු කොහොමද මේ sign up page එකේ process එක සිද්ධ වෙන්නේ කියලා. අපි බලමු sign up වෙලා please enter your first name කියලා එනවා. ඒ කියන්නේ අපි මේ first name එකවත් කිසිම details එකක් දුන්නේ නැති නිසා තමයි මෙහෙම warning message එක එන්නේ. අපි name එක දීලා බලමු. දැන් යනවා please enter your last name කියලා warning message එක. ඒකත් දෙමු. දැන් එනවා please enter your email address කියලා. අපි ඒකටත් දෙමු. please enter your password. මේ විදිහට ආයෙත් error එකක් මේ message එකක් එනවා උඩින් warning message එක. අපි password එකක් දෙමු. නිකන් සරල password එකක් දුන්නේ. එතකොට එනවා password must be contain 5 to 20 characters කියලා. ඒ කියන්නේ password එක නිකන් එකක් දීලා බෑ. මේ characters 5ත් 20ත් අතර එකක් දෙන්න ඕනේ. අපි දෙමු එයාගේ password එකක්. enter your mobile number. මේ විදිහටත් එනවා. අපි ඒකත් දෙමු. මම මේ mail එකෙන් කලින් sign up වෙලා තිනවා. ඒ හින්දා මේ වගේ warning message එකකුත් එනවා. අපි මේකට දෙමු මේ කලින් register වෙලා නැති මේ mail එකක්. හරි, දැන් පේනවා මේ registration successful. ඉතින් මෙන්න මේ වගේ තමයි මගේ input validation සහ sign up process එක හදලා තියෙන්නේ. අපි බලමු දැන් මේ අපි මේකට input කරපු data ඔක්කොම අපේ database එකට ඇවිල්ලාද කියලා. මෙන්න මේ විදිහට අපි කලින් ඇතුළත් කරපු data ටික ඇවිල්ලා තියෙනවා. තියෙන එක තමයි. හරි, අපි දැන් බලමු කොහොමද මේ sign up page එකේ process එක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මේ තමයි මගේ sign up එකට අදාළව මම කරගෙන තියෙන design එක සහ process එක. තියෙන එක තමයි. ඔයාලට පේනවා මේ හැම input field එකක්ම මම කෝඩ් කරගෙන තියෙන්නේ label tag එකක් ඇතුලේ. form label එකක් දාගෙන මේ ඔක්කොම මේ ඩිසයින් කරගෙන තියෙන්නේ. හැම එකකටම id එකක් දාගෙන තියෙනවා මේ විදිහට. first name එකට f name, last name එකට l name, email එකට email,
පාස්වර්ඩ් එකට පාස්වර්ඩ් මොබයිල් ඔය වගේ විදිහට හැම එකටම ID එකක් දාගෙන තියෙනවා. ඉතින් මේ IDs දීලා තියෙන්නේ මේ අලුතෙන් අපේ වෙබ්සයිට් එකට යූසර් කෙනෙක් ලොග් වෙද්දී මේ sign up වෙද්දී අලුතෙන් එකතු වෙන යූසර්ස්ලා ඇඩ් කරන details ID එකක් කරහා JavaScript එකට යවනවා. එතකොට ඒකට භාවිතා වෙන්නේ Ajax. ඉතින් Ajax වලින් මේක processing එක සිද්ධ වෙන හින්දා තමයි මේකට ID ඇඩ් කරලා තියෙන්නේ. මෙතෙන්දි මම sign up ෆන්ක්ෂන් එකක් දීලා තිනවා. එතකොට on click වෙන්න ඒක දාලා තියෙන්නේ. අපි බලමු sign up ෆන්ක්ෂන් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ sign in ෆන්ක්ෂන් එක, sign up ෆන්ක්ෂන් එක. ඉතින් අපි කලින් sign up එකේදී දාගත්ත input field ටික ID දාගෙන දාගත්ත input field ටික මෙතෙන් variable හරහා මෙතෙන්ට assign කරගෙන තියෙනවා. ඉතින් index එකෙන් ගත්ත first name, last name, email, password, mobile, gender කියන input field ටික මේ විදිහට variable එකකට assign කරගෙන තියෙනවා. එතකොට ඒ add කරගත්ත variable ටික මේ විදිහට form එකකට append කරගන්නවා. මේ විදිහට මම form එකට append කරගත්ත file එක request.open හරහා post method එකකින් sign up process.php එකට යවා ගන්නවා. අපි බලමු sign up process එකේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මගේ sign up process.php ෆයිල් එක. මෙතෙන්දී අපි include එක කරා connection එක add කරගෙන තියෙනවා. connection.php එකෙන් වෙන්නේ මේ connection.php එකෙන් වෙන්නේ අපේ වෙබ්සයිට් එකයි අපේ database එක අතර සම්බන්ධතාවයක් ඇති කරන එක. ඉතින් මෙතෙන්දී connection.php එක add කරගන්නේ user add කරන data ටික අපේ database එකට add වෙන්න ඕන හින්දා තමයි ඒ අතර connection එක හදාගන්න ඕන හින්දා තමයි මේක add කරන්නේ. එතකොට sign in function එකෙන් post method එක හරහා එවපු files ටික data ටික මේ විදිහට මෙතෙන්දී අල්ලගෙන තියෙනවා මේ විදිහට. එතකොට sign up process එකේ input validation එක සිද්ධ වෙන්නේ මේ විදිහට. එතකොට අපි first name එක ඇතුළත් කරද්දී ඒක empty නම් first name එක add කරන පළවෙනි form එක empty නම් please enter your first name කියලා echo කරලා තියෙනවා මේ විදිහට. ඒ වගේම first name එකේ character length එක 50ට අඩුයි නම් එතකොට මෙතෙන්දී 50ක් හෝ 50ට අඩුද කියලා බලනවා මේකෙන්. echo first name must contain lower than 50 characters කියන එකෙන් වෙන්නේ ඒක. එතකොට මෙතෙන්දී last name එක empty ද බලනවා. empty නම් please enter your last name කියන warning message එක එනවා. ඒ වගේම last name එක characters 50ට අඩුයිද කියලා බලනවා මේකෙන් මේ echo එකෙන්. ඒ වගේම email එක empty නම් email please enter your email කියන මේ message echo එක එනවා. echo කරලා තියෙන echo කරලා තියෙන නිසා ඒ විදිහට warning message එනවා. ඒ වගේම මෙතෙන්දී echo කරලා තියෙන email address must contain lower than 100 characters. so 0ට අඩු වෙන්න ඕනේ characters ගන්න. එතකොට මේකෙන් ඉන්නේ filter validation email. මේකෙන් ඉන්නේ අපේ email එක හරියට type කරලා තියෙනවද, හරි විදිහට type කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ Gmail, Yahoo ඒ විදිහට තියෙනවනේ email එක හරියට type කරලා තියෙනවද කියලා බලන්නේ මේකෙන්. එතෙන්දී අපි email එක වැරදිට type කරලා තියෙනවා. එතෙන්දී
ඉන්වලිඩ් ඊමේල් කියලා එනවා. ඒ වගේම පාස්වර්ඩ් එකත් emptyද කියලා බලනවා. empty නම් please enter your password මේ මැසේජ් එක එනවා. එතකොට මෙතෙන්දී මේ පාස්වර්ඩ් එක characters 5ත් 20ත් අතර ගානක් ඉන්න ඕනේ. 20ට අඩුවෙන් සහ 5ට වැඩියෙන් ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් password must contain 5 to 20 characters කියලා message එකක් එනවා. ඒ වගේම empty mobile number එකක් add කරලා තියෙන්න ඕනේ. නැත්නම් ඒත් මේ විදිහට එනවා message එක. ඒ වගේම mobile number එකත් 10ට characters 10ක් හරියටම තියෙන්න ඕනේ. නැත්නම් ඒ mobile number must be contain 10 characters කියලා ඒ විදිහට message එක එන්න හදලා තියෙන්නේ. එතකොට මේකෙන් වෙන්නේ දැන් ලංකාවේ numbers 07 න් පටන් ගන්න. ඒ හින්දා ඒක ඒ විදිහට හරි විදිහට හරි number එකක් add කරලා තියෙන්නේ කියන එක බලන්න තමයි මේ කෝඩින් එක දාලා තින්නේ. ඒ විදිහට හරි විදිහට මොබයිල් නම්බර් එක ඇඩ් කරලා නැත්නම් ඒත් ඉන්වැලිඩ් මොබයිල් නම්බර් කියලා මැසේජ් එකක් එනවා මේ විදිහට. ඊට user enter කරන details වල validation එක check කර ගන්නවා. මේ විදිහට user add කරන details වල validation එක කරගන්න මේ විදිහට. ඉතින් මේ විදිහට අපි add කරන details ඔක්කොම හරි නම් ඒ කියන්නේ F name එකත් first name එකත් හරියට වෙලා හරියට add වෙලා last name එක හරියට add වෙලා email එකත් හරි විදිහට type කරලා එතකොට password එකත් හරි විදිහට මේ add කරලා තියෙනවා නම් එතකොට mobile number එකත් හරි විදිහට add කරලා තියෙනවා නම් මෙතනින් else එකෙන් data වෙලා else එක ඇතුලේ මේ විදිහට else එක ඉවරලා select search query එකකින් අපි ඇතුළත් කරන data ඔක්කොම අපේ database එකේ add වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට තවත් දෙයක් වෙන්න ඕනේ. දැන් අපේ data අපේ website එකේ කලින් කවුරු හරි මේ එකම email එකෙන් හරි එකම mobile number එකකින් හරි log වෙලා ඉන්නවා නම් මේ login වෙලා ඉන්නවා නම් කියන්නේ ආ දැන්වත් register වෙලා ඉන්නවා නම් ඒ number එකෙන් හෝ ඒ email එකෙන් ආයෙත් register වෙන්න බැරි වෙන්න මෙතෙන්දී තවත් validation එකක් කරගෙන තියෙනවා. මේ ඒ කියන්නේ අලුතෙන් එකම number එකකින් කලින් register වෙලා තියෙන number එකකින් register වෙනවා නම් මේ විදිහට message එකක් එන විදිහට මේ හදලා තියෙන්නේ. එතකොට දැනටමත් ඒ රෙජිස්ටර් වෙන්න යන මොබයිල් නම්බර් එක හරි ඊමේල් එක හරි අපේ ඩේටාබේස් එකේ තියෙනවා නම් මේ විදිහට මැසේජ් එකක් එන්න තමයි මේක හදලා තියෙන්නේ. එතකොට ඒ යූසර්ට අපේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න බෑ. එතකොට අපේ ඩේටාබේස් එකේ කලින් රෙජිස්ටර් වුණ ඊමේල් එක හරි මොබයිල් නම්බර් එක හරි තියෙනවද කියලා බලන්න. මේ විදිහට database එකේ search එකක් දාලා select query එකකින් ඒ numbers තියෙනවද කියලා බලන්න මේ විදිහට. ඉතින් මට මේක practically පෙන්වන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. අපි බලමු. මගේ database එකේ දැන් මේ email ටික තියෙනවා මේ විදිහට. දැන් බලමු මම මේ mail එක ගන්න. මොකක් හරි නමක් කොහොම දාමු. බලමු sign up වෙලා මේ විදිහට එනවා email එක same mobile number already exit. ඒතර මේ විදිහට එන හින්දා අපේ වෙබ්සයිට් එකට කලින් රෙජිස්ටර් වුණ නම්බර් එකකින් හෝ email address එකකින් log වෙන්න බැරි විදිහට මේක අපි හදාගෙන තියෙනවා. ඉතින් අලුතෙන්ම කෙනෙක් රෙජිස්ටර් වෙනවා නම් ඒ කියන්නේ කලින් email එකක් නැතුව
හරිම විදිහට රෙජිස්ටර් වෙනවා නම් මේ විදිහට අපි ඇතුළත් කරන ඩේටා ඉන්සර්ට් කෝර එකක් කරා අපි ඩේටා බේස් එකට ඇඩ් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට අපි මේක හදාගද්දි අපේ ටේබල් එකේ තියෙන කොලම්ස් වල නේම්ස් හරියට බලලා ඒක දාන්න ඕනේ. නැත්තම් මොකද අපි දාන ඩේටා මේකට ඇඩ් වෙන්නේ නැහැ. ඩේටා බේස් එකට ඇඩ් වෙන්නේ නැහැ. මේ විදිහට කොලම් නේම්ස් ටික හරියට බලලා ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ අපේ යූසර් අලුතෙන් ඇඩ් වෙන යූසර් ඇඩ් වෙන වෙලාව හරියටම ලයිව් ගන්න මෙන්න මේ කෝඩ් එක හදාගෙන තියෙනවා. year month date විදිහට හරියටම යූසර් ලොග් වෙන වෙලාව ටයිම් එක කැච් කරගෙන මෙතෙන්ට ඇඩ් වෙන්න ඒකත් හදලා තියෙනවා. එතකොට අපි අලුතෙන් ලොග් වුණාම මේ විදිහට ඩේටාබේස් එකේ ඒක සටහන් වෙනවා. ඉතින් මුලේ දම්ම කිව්වොත් එහෙම අලුතෙන් යූසර් කෙනෙක් සයින් අප් වෙද්දි මේ විදිහට ඉන්පුට් වැලිඩේෂන් එක හරහා හරියට ඩේටා ටික ඇඩ් වෙනවද කියලා බලලා කලින් ලොග් වෙලා තියෙන නම්බර් එකක් හෝ ඊමේල් එකක්ද කියලා බලලා ඒ විදිහට එහෙමත් නැත්නම් හරීම විදිහට ඩේටා ටික ඇඩ් වුණා නම් මේ විදිහට ඉන්සර්ට් කෝර එකක් කරලා ඩේටාබේස් එකට ඇඩ් වෙනවා. ඩේටා ඇඩ් වුණාම සක්සස් කියලා එකෝ මෙසේජ් එකක් එකෝ කරලා තියෙන මෙසේජ් එකක් එන්න. ඉතින් මේ විදිහට තමයි අපේ බෑක් එන්ඩ් එකේ සහ ඉන්පුට් වැලිඩේෂන් එක වෙන්නේ සයින් අප් එකේ.